ඇන්ටාර්ක්ටිකාව හාත්පස වාසය කරන ප්‍රධාන පක්ෂි වර්ගය පෙන්ගුයින්. කතා කරමු පෙන්ගුයින් ගැන මේ වීඩියෝ එක තුලින්. මිහි මත සිටින පෙන්ගුයින් වර්ග 17ක්ම වාසය කරන්නේ දක්ෂිණාර්ධගෝලයේය. උන් අතුරෙන් චින්ස්ට්‍රැප්, ගෙන්ටු, ඇඩේලා සහ එම්පරර් නම් වර්ග 4 අභිජනනය සිදුවන්නේ ඇන්ටාර්ක්ටික් මහද්වීපයෙහි වෙරළාසන්නයේය. මින් මුල් වර්ග 3 පර්වත සහිත වෙරළාසන්නයේ අභිජනනය සිදු කරන අතර එම්පරර් පෙන්ගුයින්නු හිමවැස්ම මත එය සිදු කරති. මේ වර්ගයේ ගැහැණු සතකු විසින් වරකට දමනු ලබන්නේ එක් බිත්තරයකි. එය පිරිමි සතා විසින් සති 9ක් පමණ කාලයක් රකිනු ලැබේ. ඌ බිත්තරය රකින්නේ තම පාද මත තබාගෙනය. එයින් එම බිත්තරය අයිස් රැස්ම හා ස්පර්ශව තද සීතලට අසුවීම වලකි. බිත්තරය බිඳී පැටවා එළියට පැමිණි විට එතෙක්කල් ආහාර සොයමින් ඔබමොබ හැසිරෙමින් සිටි ගැහැණු සතා එහි පැමිණ පැටවාට ආහාර කැවීම ආරම්භයි. එවිට සති කිහිපයක්ම නිරාහාරව බිත්තරය රැකීම නිසා ඉතාම දුර්වල තත්ත්වයක සිටින පිරිමි සතා ආහාර සොයා ඉවතට යයි. ඇන්ටාර්ක්ටිකාවේ වෙසෙන පෙන්ගුයින්නු තද ශීතල සාගරයේ හොඳින් පිහිනීමට හැකිවනසේ අනුවර්තනය වී සිටිති. සිරුරේ දිගටි හැඩය, සම යටින් නැති මේද ස්තරය සහ අවල්පත් බවට පරිවර්තනය වූ අත්තටු එම අනුවර්තනයේ ප්‍රධාන අංග වේ. පෙන්ගුයින්නු සාගරය මතුපිට ගැවසෙන කුඩා මසුන් හා කෝනිසන් අල්ලා කති. එම්පරර් පෙන්ගුයින්නු සාගරයේ කෙමිදී වඩා ලොකු මසුන් අල්ලා ගනිති. පෙන්ගුයින් ඇවිදින ආකාරය ඉතාමත් හාස්‍යජනක ලක්ෂණයකි. පෙන්ගුයින්ගේ විද්‍යාත්මක නාමය වන්නේ පෙන්ටගොනිකා ස්පෙනිසිෆෝම්ස් වේ. පෙන්ගුයින් වසර 20ක පමණ ජීවිත කාලයක් ගත කරයි. පෙන්ගුයින් යනු ජලජ පියාසර නොකරන පක්ෂීන් කණ්ඩායමකි. ඔවුන් ජීවත් වන්නේ දකුණු අර්ධගෝලයේ පමණි. සමකයට උතුරින් හමු වූ ගැලපගෝස් පෙන්ගුයින් විශේෂයක් පමණයි. ජලජ ජීවිතයට බෙහෙවින් අනුවර්තනය වී ඇති පෙන්ගුයින්නුන්ට ප්‍රතිසෙවන සහිත අඳුරු සහ සුදු පිහාටු සහ පිහිනීම සඳහා වරල් ඇත. පෙන්ගුයින් ස්පෙනිසිඩේ පවුලේ මුහුදු පක්ෂීන් වේ. ඔවුන් දියට ගමන් කිරීමට තම පියාපත් භාවිතා කරයි. පෙන්ගුයින් ආවේස් පන්තියට අයත් වේ. උන් ඇනිමලියා සත්ව රාජධානියටද අයත් වේ. වීඩියෝ එක නම් ඉවරයි. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එක click කරන්න. ඔබේ අදහස පහලින් comment කරලා යන්න අමතක කරන්න එපා.